සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න මට ඔයාලා ළඟට එන්න පුළුවන් වුණේ ටික දවසකට පස්සේ. සිංහල අවුරුදු කාලේ වගේ වෙනකොට අර මං කලින් වීඩියෝ එකේ කිව්වේ මං ටිකක් අසනීපෙන් කියලා. ඉතින් ඒ අසනීප තත්ත්ව හොඳටම වැඩි වුණා. ඉතින් ඊට පස්සේ සතියක් දෙකක් පොඩක් රෙස්ට් එකේ ඉඳලා ඊට පස්සේ තමයි ඉතින් ඔන්න පුංචි වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් අද නිවාඩු දවසක් අමිල වැඩ මායි බබාලයි ගෙදර ඉන්නවා. ඉතින් අද අපි හැමෝම කොරටුවට යන්න හදන්නේ මායි බබාලා දෙන්නයි කට්ටියම. ඉතින් ඒ නිසා අමිලත් නැති නිසා අපි අද පුංචි පොඩි කෑමක් හදලා කාලා යන්න හිතුවා. ඊට පස්සේ දවල් ඇවිල්ලා උයමු කියලා. ඉතින් මේ උදේ කෑමට ස්පැගටි හදන්නේ. මං හදන්නේ ඉතින් මේ විදිහට. ඔයගොල්ලෝ මීට වැඩිය වෙනස් ක්‍රමයකට හදනවා නම් මටත් කමෙන්ට් එකක් දාන්න කොහොමද ඔයාලා හදන්නේ කියලා. ඉතින් අපි හදන්නේ මේ විදිහට. මේ විදිහටත් රසයි. ඉතින් ඔයාලා හදන වෙන ක්‍රමයක් තියෙනවා නම් මටත් කියන්න. ඉතින් චූටි දුව සාමාන්‍යයෙන් මට වගා වැඩවලට උදව් කරනවා වගේ ගෙදර වැඩවලටත් උදව් කරනවා. ඉතින් ඔන්න රස බලලා යාට රසයි කියලා කියනවා. ඉතින් මිරිස් මං හරියම අඩුවෙන් දැම්මේ. මොකද මේ චූටි කෙනා වැඩි මිරිස් කන්න කැමති නැහැ. ඉතින් ඒ නිසා ඉතින් ඔන්න දැන් මගේ වාරේ මමත් බඩු පුරව ගන්න හදන්නේ. ඉතින් මම ටිකක් අර ලෙඩ වෙලා හිටියට පස්සේ මම ටිකක් ආමුතු වෙලා වගේ මටම පේනවා. ඉතින් බලන්න ඔයාලට කොහොමද නේද දන්නේ මාව දකිද්දි. ඉතින් ඔන්න ඔයාලා මම කොරටුවට එක්කගෙන ආවා. මේ කොරටුව පටන් ගන්න හරිය මගේ. මම එතනත් පටන් ගන්න තැනමත් බ්‍රෝඩ් බීන්ස් හිටෙව්වා. සුදු ලුණු ටික නම් මං එදා වතුර දැම්මට මෙතන වල් පැල ගලවන්න කියලා මට ගලව ගන්න බැරුව ගියා. මෙතන ග්‍රීන් පීස් හිටවපු තැන ඔයාලට මතකනේ. ග්‍රීන් පීස් වලට ඉස්සරහින් මං නිවිති හිටෙව්වා. චූටි නිකන් කොළ දෙකක් වගේ පේන්නේ පේලියක්. ඒ නිවිති පේලි දෙකක් ඉස්සරහට හිටෙව්වා. එහා පැත්තේ ඇතුලේ ගෝව හිටවන තැන දැල් කොටසේ ඇතුලේ දැම්ම ගෝව හිටෙව්වේ නැහැ. එදකල් මෙතන මේ රාබු ඇට ටිකක් ඉස්සා. ඒ ටික දැන් පැලවෙලා පුංචි අර සැලඩ් රාබු එක පොඩි චූටි රතු පාට අලෙත් එක්ක එන ඒ ටික ලස්සනට තියෙනවා දැන්. මේ ගිය අවුරුද්දේ ඉතිරි වෙච්ච ගෝව ගහක් එයා මල් අරගෙන යන්නේ. ඉතින් අන්න අර්තාපල් දැන් හොඳට පැලවෙලා තියෙන්නේ. දැන් මේ වෙනකොට මීටත් වැඩිය ලොකුයි. මේ වීඩියෝ එක ගන්නකොට තිබ්බටත් වඩා දැන් පැල ලොකුයි. ඉතින් අර්තාපල් මෙතන මම වර්ග 3ක් හිටවලා තියෙනවා. ඔයාලට මම ගලවනකොට පෙන්නන්නම්කෝ. අර මේ රතු පාට අර්තාපල් එකයි සුදු පාට එකේ ලොකු අල එන එකයි සුදු පාටම චූටි අල එන එකයි වර්ග 3ක් හිටවලා තියෙනවා. ඉතින් මං කිව්වේ අද කොරටුවට දුවලා දෙන්නත් ආවා. ඒ උනාට ලොකු දුව ටිකක් එයාගේ ඉතින් දැන් ඒජ් එකත් එක්ක වෙන්න ඉතින් එයා ටිකක් දැන් අවුවේ ඉන්නේ එහෙම කැමති නැහැ. ඉතින් කම්මැලියා වගා වැඩවලට ඉඳලා හිටලා එයාට හිතුනහම ඇවිල්ලා එයා උදව් කරනවා. අනිත් වෙලාවෙට ඉතින් එයා පොඩ්ඩක් සයිඩ් එකට වෙලා අපුව නරමන එක තමයි කරන්නේ. ඉතින් අද මේ මෙතන තියෙන අනිත් කොරටුවල අයගේ දුවෙකුයි පුතෙකුත් හම්බෙලා දැන් 3 දෙනාත් එක්කලා චිත්‍ර අඳිනවා. එයාලා 3 දෙනා. ඉතින් මායි චූටි දුවයි වැඩ. ඉතින් ඔයාලට මතකනේ මෙතන මේ බ්‍රෝඩ් බීන්ස් හිටවපු තැන මේ බෝංචි වර්ගයේ හිටවපු තැන මේ මැස්ස හදනකොට මම ඔයාලට වීඩියෝ එකේ පෙන්නුවා. එතන මම දැන් ඇතුලේ හිටෙව්වා ලැටිස් කියන සලාද කොළයක බ්‍රෝඩ් බීන්ස් ඇතුලේ. එක කොටසක ඒවා හිටවලා අනිත් පැත්තේ හිටෙව්වා මේ ප්‍රොපර්ලි කරන්න දෙපැත්තට දාන්න පපා. ඊට පස්සේ මේ ඊට එහා පැත්තේ දෙවෙනි පාත්තිය මේක මේ දුවයි මායි සුද්ධ කරලා
අරගත්තා. මෙතන මේ අපි මම ඔයාලට කලින් සතියේ වීඩියෝ එකෙත් කිව්වා මෙතන මම දෙපැත්තේ දැම්මා චාට් කියන සලාද කොළ එක. මැද්දේ රොකට් කියලා ඒ සලාද කොළ වර්ගයක්. ඒක මැද්දෙන් ඉස්සා. ඉතින් මෙතන ওই විදිහට පාත්තිය ඉතින් හදලා අරගෙන අපි දෙන්න කොහොමද හිටෙව්වේ කියලා බලමු ඉතින් නේද? ඉතින් යාළුවනේ මේ අතරේ මම ඔයාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නේ. මට ඇත්තට මේක අහන්න හිතුනේ වීඩියෝ එක මැද හරියේදී. ඇත්තටම මාව බලන අය ඉන්නවානේ මගේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන. එතකොට මට දැනගන්න ඕනේ ඔයාලා කැමති මම වගාව ගැන විතරක් පෙන්නනවටද? එහෙම නැත්නම් මම වගා කටයුතුත් අතර මගේ ගෙදර වැඩ කටයුතු කරන දේවල්, ඒ කියන්නේ මම උයන කෑමක් ගැන, එහෙම නැත්නම් මම ගෙදර කරන වැඩක් ඒ වගේ දෙයක් පෙන්නමින් අර මම මුලින්ම vlog ගෙනාවේ ඒ විදිහට අර මික්ස් එකේ පෙන්නනවටද? වගා කටයුතුයි ගෙදර කටයුතුයි දෙකම එහෙම පෙන්නනවටද කැමති? නැත්නම් වගාව විතරක් පෙන්නනවටද කැමති? ඉතින් ඔයාලගේ අදහස් මට කියන්න. මට එතකොට ඉස්සරහට වීඩියෝස් හදනකොට මට ඔයාලා ගොඩක් කැමති කොයි විදිහටද බලලා ඒ විදිහට හදන්න පුළුවන්. ඉතින් මං හරිම ස්තුතිවන්ත වෙනවා ඔයාලා ඔයාලගේ අදහස මොකද්ද කියලා මට කිව්වොත්. ඉතින් ඔන්න චාට් බීජ ටිකයි රොකට් කියන සලාද කොළවල බීජ ටිකයි මම පාත්තියට හිස්සා පොඩි දූත් එක්ක එකතු වෙලා. ඊට පස්සේ මේ දැන් වතුර දාන ගමන් අනිවාර්යයෙන්ම අපි බීජ වර්ග හෝ පැල වර්ග ප්‍රධාන භූමිය එහෙම නැත්නම් වතු පිට පස්සට එකතු කරාට පස්සේ අනිවාර්යයෙන්ම වතුර එක්කිරීම කරන්න ඕනේ. මොකද බීජ නම් බීජ ඉක්මනින් ප්‍රෝහණය වෙලා පැලවීම ඉක්මන් වෙනවා පසේ තෙතමනේ තියෙද්දි. පැල විදියට හිටවපුවා නම් පසේ තෙතමනේ තියෙද්දි අග මූල පද්ධතිය ඉක්මනට පසට එකතු වෙලා ශාකය ඉක්මනින් වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ඊට පස්සේ ඊට එහා පැත්තේ තිබ්බ පාත්තියත් මම වල් අයින් කරලා සුද්ධ කරා. මොකද මේ කලින් අවුරුද්දේ කොම්පෝස්ට් දාලා හදපු පාත්තිනේ දැන් ඉරේලිය වැටෙන්න ගත්තට පස්සේ ඉක්මනින් වල් එන්න පටන් අරගෙන ඒව සුද්ධ කරා. මම තාම මෙතන හිටවන්නේ මොනවද කියලා තීරණය කරලා නැහැ. මෙතනත් මම හිටෙව්වේ බ්‍රෝඩ් බීන්ස් පැල 4ක් ඉතිරි වෙලා තිබ්බා. ඒ 4ත් හිටවලා දැම්මා. මොකද
මෙතන මම ඇත්තට මේ හතර මෙතන හිටවන්න නෙමෙයි හිටියේ. මේක කාට හරි දෙන්න හිටියේ. නමුත් අහපු දෙතුන් දෙනා ගාවම බ්‍රෝඩ් බීන්ස් තියෙනවායි කිව්ව නිසා පස්සේ මම්ම හිටවලා දැම්මා. ඉතින් ওই විදිහට අපි allotment වල ඉන්න අය තමන් ගාව තියෙන පැල හුවමාරුත් කරගන්නවා. ඉතින් ඒ විදිහට මට එහා පැත්තේ allotment එකේ ඉන්න බෝයි දුන්නා තක්කාලි පැල 4. ඉතින් මෙන්න චූටි දුව මහන්සි කියලා ඇවිල්ලා අක්කගේ සංගමයටම එකතු වුණා. ටිකකට පස්සේ අපි ගෙදර එන්න පිටත් වුණා. චූටි දුව ඉතින් මේ වෙනකොට හොඳටම හෙම්බත් වෙලා යාට හොඳටම මහන්සි. පව් ඉතින් ඒත් බයිසිකලේ ඉතින් පැද්ද මහන්සි නොබලා. ඔයාලට යාළුවනි මම මේ පෙන්නන්නේ ඩැන්ඩේලියන් කියන මල් එක. මෙහි වල් පැලෑටියක්. හැබැයි මෙයා ඇමසන් එකේ ලොකු ගානකට විකුණන්න තියෙනවා. මෙයාගේ වියලි පත්‍ර මුල් තේ එකක් විදිහට බොනවා. ඖෂධීය තේ එකක්. ඒ වගේම තමයි යාළුවනේ පරිසරයේ හැම තැනම මේ දවස්වල මල් වලින් පිරීලා තියෙන්නේ. පළතුරු ගස් සහ පරිසරයේ අනිකුත් මල් වර්ග. ඉතින් මම ඉදිරි වීඩියෝ වලදී මේ විදිහට ටික ටික පෙන්නන්නම්. මේ ඇපල් මල් පිරීලා ගස්වල. අර අපේ ගේ පිටිපස්සේ තියෙන රජයට අයිති පළතුරු කොටසක් මම මගේ කරගෙන ඒකෙත් මල් පිරීලා මම පෙන්නන්නම්කෝ. ඉතින් මම ඔයාලගෙන් සමුගන්නයි හදන්නේ. ගිහින් එන්නම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.